right Intel එකක් තියරයිනේ time okay Intel එක හරිය මේ විනාඩි 15ක් කාලෙන්න ඉතින් හොඳට කාලෙන්න ඉතින් කෑවා වගේ නෙමෙයි නිදාගන්නේ බලන් ඉන්නේ හොඳේ බලන් ඉන්නේ right අපි ලිව්වේ 2023 පේපරේ ලිව්වනේ 23 ලිව්වනේ ලේසිද අමාරුද මට කියන්නකෝ දැන් ටිකකින් සරච්චත් කරන්නේ අමාරුද ලේසිද ලේසි ලේසි කියන්නේ එහෙනම් මේ පාර පේපරේ අන්න හරින් ලේසි නෑ අමාරුයි නෑ ලේසි මම කියලා දෙන විදිහට වැඩ කරලා තියෙන ලේසි right අපිට ඊගාවට තියෙන්නේ මේවා ටික මේ කරන්න කලින් මේ ගන්නකෝ අපි ලියපු 2016 සිට මේ දක්වා ඒ කියන්නේ 2023 දක්වා පේපර් සෙට් එක ගන්නකෝ දෙන්න දුලෙන් හරි ගත්තද අරගත්තා නම් ඕකේ බලන්න පොඩ්ඩක් මම මේ කියන 2016 පොඩ්ඩක් බලන්න 2016 චුට්ටක් බලන්න ඔන්න ඕකේ මට හිතෙනවා ඔන්න ඕකේ තියෙන විදිහට මේ පාර චූට්ටක් ස්ට්‍රක්චර් එක හැදෙන්න පුළුවන් කියලා ස්ට්‍රක්චර් එක කියන්නේ ඒකේ තියෙන විදිහට වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන් ඒකට මගේ චූට්ටක් අදහසක් තියෙනවා ස්ට්‍රක්චර් එක හැදෙන්න පුළුවන් කියලා ඔය තියෙන පිළිවෙලට විතර ඕකේ තියෙන ඔය තරංග පාට එක නැති වේවි හතරවෙනි එකනේ තරංග එකනේ තරංග එක නැති වේවි අනිත් ටික තියෙයි හරි අනිත් ටික තියෙයි බොහෝ දුරට right දැන් අපි ඩිසයින් ටික බලමුකෝ වීඩියෝ එක ෂෙයා කරන්නේ නෑ ෂෙයා කරපළ ඊට පස්සේ අපේ ඊගා වරුද්දට එන කට්ටිය දැනගන්න ඕනේ මෙහෙම එකක් තියෙනවා හරියට මම සෙට් එක දුන්නා නේ හරි අපි පළවෙනි එක විදිහට ගන්න ඉතින් ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකේ පළවෙනි එක විදිහට අපිට එන්න පුළුවන් මෙන්න මේක පළවෙනි එක විදිහට ගත්තාම ST එකේ ඔකල් පේන ST එකේ පළවෙනි එක විදිහට අපිට අනිවාර්යෙන් ලැබෙන්න පුළුවන් ජෛව ගෝලයයි ලෝකයයි දෙකම එන්න පුළුවන් හරි මේක අර මොකක් හරි කර්මාන්ත ශාලාවක් දීලා ඒ කර්මාන්ත ශාලාවෙන් අර අපද්‍රව්‍ය බැහැර වෙනවා එකක් දෙයි බැහැර වෙනවා දෙයි ඊට පස්සේ ඒ ආශ්‍රිත පොඩි ගම්මානයක් තියෙනවා කියලා කියයි ඒ ගම්මානයට වෙන බලපෑම් මොනවද කියලා අහයි ඊට පස්සේ ජලය දූෂණය වෙන මොනවද කියලා අහයි ඊට පස්සේ මොකද්ද වකුගඩු සීන් එකෙන් මොකක් හරි එකක් අහන්නත් පුළුවන් හරිද වකුගඩුවක් ඒ කියන්නේ වකුගඩු රෝග ඇති වෙන්න බලපාන දේවල් තියෙන්නේ වකුගඩු ඒ කියන්නේ වකුගඩු රෝග ඇති වෙන්න බලපාන ඔය තියෙනවනේ කියන එක බැරලෝහ වර්ග අන්න ඒවා අහයි හොඳේ බැරලෝහ වර්ග අහනවා අපිට බැරලෝහ මේ බැරලෝහ ටිකත් අහන්න පුළුවන් හරිද මතකයි නේ බැරලෝහ ටික ඊයම් ඊට පස්සේ තව රසදිය නේ රයිට් මේ ටික අහන්න පුළුවන් ඊයම් එකයි රසදියයි තමයි ලියන්න වෙන්නේ හරිද කර්මාන්ත ශාලා ඊට පස්සේ මොනවද ඔය ශාර මොන හරි වෙන්න නම් ජලයේ ඒ කියන්නේ ජලයේ පේන හැදෙන්න මොනවද ඕන වෙන්නේ කියලා අහුවොත් අනිවාර්යෙන් ශාර කියලා ලියන්න එච්චරයි වෙන මොනවත් ලියන්න එපා ශාර කියලා ලියන්න හරිද හරි පළවෙනි එක ජෛව ගෝලයයි ජෛව ලෝකයයි දෙවෙනි එකේ අනිවාර්යෙන් මට හිතෙනවා මේ පාර ප්‍රැක්ටිකල් එකක් එන්න ඉඩ තියෙනවා කියලා මොකද අහලා තියෙන විදිහට ගත්තට පස්සේ අහන්න තියෙන ප්‍රැක්ටිකල් වලින් විතරයි ප්‍රැක්ටිකල් එකක් වෙවි බොහෝ අනිවාර්යෙන් 80ම ෂුවර් ප්‍රැක්ටිකල් එකක් කියලා ප්‍රැක්ටිකල් එකක් විදිහට එන්නේ ප්‍රභා සංශ්ලේෂණය අපි බලන් ගන්න ඕන O2 එකයි H2O එකයි CO2 එකයි අනිත් එක මොකද්ද අර ප්‍රවාහණය වෙන මුම්බීජ සීන කන්න එක පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඒ කියන්නේ අර මෙහෙම එකක් මොකද K2 ප්ලාස්කුවක් තියෙනවා ඒ K2 ප්ලාස්කුවේ මුම්බීජ තියෙනවා මෙතනින් KOH දාපු නලයක් එල්ලලා තියෙනවා අන්න එක KOH දාපු නලයක් එල්ලලා තියෙනවා ඊට පස්සේ මේක නම් තව ඕනනම් අල්ලලා ඩිම්බගේ සීන් එක දෙන්න පුළුවන් ඒ කියන්නේ මම ප්‍රැක්ටිකල් පොතේ තියෙනවා මට මතක විදිහට ප්‍රැක්ටිකල් පොතේ තියෙන ආචු පොතේ ඩිම්බ ප්ලාස්කුවට දාලා ඩිම්බ සුසනීය කරද්දී මේ ඩිම්බන අඳින්න බෑ hina වෙන්නේ මම ඩිම්බ දාලා ඩිම්බ සුසනීය කරද්දී CO2 වායුව පිට වෙනවා කියලා තියෙන්නේ CO2 වායුව පිට වෙද්දී මොන මේ එකකට දාවන්නේ මේ කියනවා එක්තරා ද්‍රවණයක් පිට බඳුනකට මොනවද මේ ද්‍රවණය කියන්නේ අවර්ණ හුණුදියර අවර්ණ හුණුදියර වලට යවට පස්සේ අවර්ණ හුණුදියර මොන පාටද නම් මිනුත් තියනවා බං අවර්ණයි
අවාරණ හුඳිය මොන පාටද දෙන්නේ? කිරි පාට වෙන්නේ. පාට කියලා අහන වෙන පාටවල් ලියන්නේ නැහැ. කිරි පාට, රෝස, දම් තැඹිලි ඈ. හරිද? අන්නේ ප්‍රැක්ටිකල් එක ටිකයි මෙතන CO2 එකයි ඊට පස්සේ අර ආලෝකය ඕනේ නැහැ කියලා මොකද සීන් එකක් තියෙන්නේ. ඕන පත්‍රයක් තියා. පත්‍රෙ මැදින් සෙලෝ ටේප් එකක් ගහනවා. මේකෙන් සෙලෝ ටේප් එකක් ගහනවා. ඔන්න ඔක මතකද? අන්නේ ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් බලාගෙන යන්න හොඳ. ඒකට එතකොට ආලෝකයනේ. මේ ප්‍රවාහ සංශ්ලේෂණයේ තියෙන ප්‍රැක්ටිකල් ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ අර පිෂ්ඨ පරීක්ෂා සූත්‍රය බලාගෙන යන්න. පිෂ්ඨ පරීක්ෂා. ඔන්න ටික තමයි දෙවෙනි එකට බොහෝ දුරට අහනවා නම් අහන්න ඉඩ තියෙන්නේ. හරිද? දෙවෙනි එකට ওই ටික. ඊට පස්සේ තුන්වෙනි පිළිදෙට අපිට ගත්තට පස්සේ අනිවාර්යෙන් රසායන විද්‍යාව. තුන්වෙනි එකේ කෙමිස්ට්‍රි. තුන කෙමිස්ට්‍රි කියලා අනිවාර්යෙන් ගෙසින් කරන්න පුළුවන්. මොකද හැම අවුරුද්දකම වගේ අහලා තියෙන්නේ එහෙමයි. හරිද? තුන අනිවාර්යෙන් කෙමිස්ට්‍රි වෙන්න ඕනේ. ආවර්තිත වගේ සීන් එක මතක තියෙන්න ඕනේ. මතකයිනේ. මම පන්දාගෙන ඉගෙනුවා සෙට් එක. අමතක කට්ටියට YouTube එකේ බලන්න ඕනේ. ආවර්තිත වගේ බලා ගන්න. ඊට පස්සේ ඔය ප්‍රතික්‍රියා සීන් එක තියෙන ප්‍රතික්‍රියා මේ මොකද්ද? ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. අන්න ඒක පොඩ්ඩක් බලා ගන්න. ප්‍රතික්‍රියාවල. ප්‍රතික්‍රියා ඒක විස්ථාපනයි, ද්විත්ව විස්ථාපනයි. ඊට පස්සේ මවුලේ සාන්ද්‍රණය ගැන ටික හදන මට පුළුවන් වෙන මවුල අර මේ මවුල ගන්න හොයද්දි මේ ගන්න n සමානයි n බෙදීම n. හරිද? ඒක මේ පැත්තකින් මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. හොඳේ. මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. නැත්නම් මෙතන කියන්නේ මවුල ගන්න සමානයි මෞලික ස්කන්ධය. හරිද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. හරිද? අන්න ඉතින් ප්‍රතික්‍රියා ටික මෙතන මවුල එක ලියන්න ඕනේ. මවුල එකයි සාන්ද්‍රණය. මවුලයි සාන්ද්‍රණය. ඊට පස්සේ ප්‍රතික්‍රියා ටික හරි මවුල සාන්ද්‍රණය හරි. හරිනේ. මේ පළවෙනි දේ අනිවාර්යෙන් මේක නයි ඉතින් නෝමල් එකක් කියන්නේ. මේක බයෝ, මේක කෙමිස්ට්‍රි. ඊගාව එක මොකද්ද ඔයාලා හිතන විදියට? ෆිසික්ස්ද? ෆිසික්ස් වෙන්න ඕන. හැබැයි ෆිසික්ස් නොවේ ෆිසික්ස් වේ තමයි ඉන්නේ. හැබැයි බොහෝ දුරට නොවෙන්නත් ඉඩ තියෙනවා. අනිවාර්යෙන් මේක ෆිසික්ස් එකක් වෙන්න ඕන. ෆිසික්ස් එකක් වුණොත් ඉතින් ඔයාලට එන්නේ මට හතරවෙනි එක හරියටම කියන්න අමාරුයි. මොකද ඒක හැම සමහර අවුරුදු වල ෆිසික්ස් නොවන ඒවා දීලා තිබුණා. ෆිසික්ස් වෙන ඒවා දීලා තිබුණා. ඒ නිසා මම මේ පාර ඒ කියන්නේ වැඩිම දීලා තිබුණේ ෆිසික්ස් වෙන විදියට. අඩුවෙන් දීලා තිබුණේ නොවන විදියට. පේපර් සෙට් එක අරගෙන බලලා තමයි තියෙන්නේ. ඔයාලට මෙහෙම කරන්න කලින් මේ ඔක්කොම ටික මම හදාගෙන හැම අවුරුද්දකම මේ 2016 17 මේ ඔක්කොම ලියලා තියෙන්නේ 22 23 ඒ ඔක්කොම ටික ලියලා මම තියෙන්නේ. ඔක්කොම ටික තියෙන විදිහට ඔයාලා තමයි හදලා මේ පාර මට හිතෙනවා ෆිසික්ස් වෙයි කියලා උනෝතින් අනිවාර්යෙන් ඝර්ෂණයෙන් වෙනවා. මොනවද මේ කියන්නේ ගූර්ණයක් ගැන කියන්නේ ගූර්ණයක් නෙමෙයි ඝර්ෂණයයි ඊගාට ගූර්ණේ පොඩ්ඩක් සෙට් වෙන්න පුළුවන්. හරිද? මොන දණ්ඩක මොකක් හරි එකක් තියලා ළමයිගේ සීන් එකක් හරි නැත්නම් දණ්ඩේ සීන් එක හරි මොන දීලා බර මොකක් හරි එකක් වෙන්න පුළුවන්. හරිද? බරක් හරි ළමයිකට දණ්ඩක තියලා දී. අන්න ඒක වෙන්න පුළුවන්. ගූර්ණය. ඝර්ෂණයයි ගූර්ණයයි. ඊගාට මොනවද අපිට එන්න පුළුවන්? ආලෝකයෙන් අහන්න පුළුවන්. ආලෝකය කිය මට ආලෝකයේ ගෙන දෙවි නේ. මොන්න ඊගාවට මම කියලා දුන්න සුපිරි කිරි ක්‍රමේ ප්‍රතිරෝධ. ඔයාලට ඕන ප්‍රතිරෝධයක් දැන් විසඳන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඕන ප්‍රතිරෝධ ජාලයක් නේ. මම කියලා දීපු ක්‍රමය අවුලක් නැහැ නේ. මම ඒක අදත් පොඩ්ඩක් කියලා දෙන්නයි කියන්නේ නැත්නම් අමතක කට්ටියන්ට පොඩ්ඩක් මතක හිටින්නේ නැහැ. මුලදී හිටපු නැති කට්ටියන්ට මතක් වෙන්න. ඒ කියන්නේ අපව බලා ගන්න. හරි ඔය ටික සටහන් කරගන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට සටහන් කරගන්නකෝ. රයිට් අපිට ඊගාවට තියෙන මොකද්ද? එසේ එකනේ. එසේ එකට එන්න මොනවද කියලා අපි බලමු. එසේ එකට මම බොහෝ දුරට හිතනවා හොඳේ. පළවෙනියට මෙන්න අනිවාර්යෙන් පද්ධතිය යන්නේ නේ. අපි පද්ධතිය විදිහට ගත්තා පස්සේ 2016 ඉඳලා පොඩ්ඩක් බලමු නේ. 2016 ඉඳලා බැලුවට පස්සේ 2016 අහලා තියෙන්නේ මොකද්ද? මම ඉතින් මේ එක දිගට පහළට ලියාගෙන යනවා නේ. 2016 2017 2018 2019 2020 20 ඊළඟ 21 22 23 මෙතන 24 ලියන්න. මේ හරිනේ. 24 ඒ කියන්නේ මහලගේ අවුරුද්දනේ. ඔය විදිහට ලියාගෙන ගියාට පස්සේ 2016 අපි බලමු අහලා තියෙන මොන පද්ධතියෙන්ද කියලා. 2016 විදිහට අපි ගත්තාට පස්සේ අනිවාර්යෙන් 2016 අහලා තියෙන්නේ මෙන්න බුලේ ඔයාලගේ පද්ධතිය. ප්‍රතිදින පද්ධතිය. ප්‍රතිදිනක. ඊගාට 2017 මොකද අහන්නේ?
අපි බලමු 2017 මොකද 2017 අහලා තියෙන්නේ මොලේ රුධිරය 2018 මොකද සර් උඩ අහලා තියෙන්නේ 2018 ළමයි අහලා තියෙන්නේ 2018 ළමයි අහලා තියෙනවා ඔයාලගෙන් පහු ඉන්නේ ප්‍රජනන පද්ධතිය වෙලා තියෙනවා වෙනස ඊළඟට 2019 දී අහලා තියෙන ළමයි රුධිරය අම්මාරසි සර් එකම විදිහට වගේ යන්නේ එකම දේ 2019 ඊගාට තියෙන 2020 දී අපව අහලා තියෙනවා මොකද්ද රුධිරය කියලා දීලා නෑ රුධිරෙ නෙමෙයි ආහාර ජීර්ණය ආමාශය සීනයක් අහතේ හරිද 2020 එතකොට 21 දී මොකක්ද අහලා තියෙන්නේ ළමයි 2021 දී අහලා තියෙන්නේ ශ්වසන පද්ධතිය ශ්වසන පද්ධතිය එතකොට 22 දී අහලා තියෙන්නේ ළමයි නැවතත් අහලා තියෙන්නේ ආහාර ජීවන පද්ධතිය ආහාර හරිද ඊට 23 දී අහලා 23 දී අහලා තියෙන්නේ නැවතත් රුධිරය අහලානේ සර් රුධිරය දැන් බලන්න හැබැයි රුධිරය අහුවට 2023 දී ස්ට්‍රක්චර් එක අහලා තියෙන්නේ ප්‍රජනනය හරිද මේ 2022 දී ආහාර ජීර්ණය අහුවට ස්ට්‍රක්චර් එකේදී අහලා තියෙන්නේ රුධිරය දැන් මොකද කියන්නේ මේ පාර අනිවාර්යෙන් ඉන්නේ මොකද්ද දැන් මෙදා ස්ට්‍රක්චර් එකේදී රුධිරය අහලා එසේකට රුධිරය දීලා හරිද දැන් මෙදා ස්ට්‍රක්චර් එකට මේ අවුරුද්දේ ස්ට්‍රක්චර් එකට ප්‍රජනනය දීලා ඔයාලගේ අවුරුද්දේ එසේකට අනිවාර්යෙන් දානවා ඕන්න පුතේ උඩ පැනගෙන යන්නවා තියෙන්නේ පද්ධතිය අනිවාර්යෙන් ප්‍රජනක පද්ධතිය ෂුවර් හොඳයි ප්‍රජනක පද්ධතිය නැති වුණොත් එන්නට ඉඩ තියෙන්නේ මෙන්න මෙයා කෝ ආයා හිතන නෑනේ මෙන්න මේක බහිස්රාවය එනවා මොකද මේ අවුරුදු සෙට් එකටම අහලා නෑ බහිස්රාවය වඩාත්ම ඉඩ තියෙන්නේ මෙන්න මෙයා හරිද බහිස්රාවය ආවේ නැත්තම් මෙන්න මෙයා හරිද ඔන්න ඔය දෙක තමයි මගේ දෝලණය වෙන්නේ හරිද ඔය දෙකෙන් එකක් වේවි නැති වුණෝ අනිත් ඒවා චුට්ටක් බලාගෙන යන්න බොහෝ දුරට ආහාර ජීර්ණයක් තේන්නට ඉඩ තියෙනවා මොකද මෙතන ආහාර ජීර්ණ මෙතන ආහාර ජීර්ණය හරිද ආහාර ජීර්ණයක් තේන්න ඉඩ තියෙනවා රුධිරය නම් එන්නේ මොකද රුධිරය ගිය අවුරුද්ද ඇහුවනේ ඒක නිසා එන්නේ මේක ප්‍රජනන පද්ධතියයි බහිස්රාව පද්ධතියයි ආහාර ජීර්ණ පද්ධතියයි වැඩි පොඩ්ඩක් බරක් දෙන්න හොඳේ ඒක ආහාර ජීර්ණය කියන්නේ මේක ඔයගොල්ලෝ බලන්නේ නැහැ ආහාර ජීර්ණය මතකයි ඉන්නේ අරින් ගිහිල්ලා ගලනාලිය ගිහිල්ලා අරක ගිහිල්ලා මේක ගිහිල්ලා අන්තිමේදී බුදු මාර්ගයෙන් එළියට එනවා මොනවද ආහාර නේ හරි මම මේක සටහන් කරගන්න ඕන කිව්වා සටහන් කරගන්න රයිට් ඕකේ එතකොට අපි එසේ එකේ ඊගාට අපිට තියෙන්නේ 5 වෙනි 5 හරි ඊගාට අපිට තියෙන්නේ 6 නේ 6 වෙනි එක විදිහට ගත්තට පස්සේ මට හිතෙනවා නෑ මම එහෙම දෙන්නේ නෑ මෙහෙම අංක විදිහට දෙන්නේ නෑ ඔයාලා මේ ටික විතරක් බලාගෙන යන්න ඕනේ අර පස්සේ මේකේ මම අර ෂුවර් කරලා දුන්නේ ඒක මට ෂුවර් එකක් තියෙනවා මේ පාර අනිවාර්යෙන් හරිද මේ දැන් සිද්ධාම තියෙනවනේ ඊගාට ටිකට අංක දාන්න නැතුව නිකන් කියන්න ඔයාලට සටහන් කරගන්න දෙයක් තිබුණොත් ඒ වෙලේ සෙන්කව සටහන් කරගන්න මොකද මම බෝඩ් එක ඉරේස් කර ඒ වෙලේ කියලා දෙනවා හරිද මාකර් එකක් තිබුණොත් නැත්නම් මම කරේ වලක් ගිහින් මම වීඩියෝ එකක් දාන්න වෙනම ඒකත් බලන්න හරි ඊගාට අපිට තියෙන්නේ 6 වෙනි එකනේ 6 වෙනි එක 6 වෙනි එකේ මම හිතනවා මේ විදිහට දේවි කියලා බොහෝ දුරට වින් කිරීමේ ක්‍රම ගැන පොඩ්ඩක් බලන්න යන්න භාගික ආසවණය මුමාලා ආසවණය ඒ සෙට් එක වෙන් කිරීම ඊගාවට අපිට මොකද්ද තියෙන්නේ වෙන් කිරීමෙන් පස්සේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියා පොඩ්ඩක් බලාගෙන යන්න හොඳේ අම්ල භෂ්ම ලවණ නිල් ලික්වස් දැම්මම මොකද්ද වෙන්නේ රතු ලික්වස් දැම්මම මොකද්ද වෙන්නේ pH කරලා දැම්මම මොකද්ද වෙන්නේ ඊට පස්සේ පිනොක්සලින් දැම්මම මොකද්ද වෙන්නේ මිතිලොරින් දැම්මම මොකද්ද වෙන්නේ මතක තියාගන්න කෙටි ක්‍රමත් එක්ක කියලා දුන්නා ඔක්කොම ටික නැහැ කියන්නේ අහ කියන කෙනෙක් ඇවිල්ලා වදින්නේ හරිද අහ කියන කෙනෙක් ඇවිල්ලා වදින්නේ හරි ඊගාට අම්ල භෂ්ම එක හරි අම්ල භෂ්ම වලින් පස්සේ මොකද අපිට බලා ගන්න තියෙන්නේ ඊගාවට ওই කෝෂ සීන් එක පොඩ්ඩක් බලා ගන්න හොඳේ කෝෂ නෙමෙයි කෝෂ හොඳේ කෝෂ ඒ කෝෂ නෙමෙයි රසායනික කෝෂ වල කෝෂ වලින් පස්සේ මට බොහෝ දුරට හිතනවා අහයි කියලා රසායනික කෝෂ ඊගාවට අපිට බොහෝ දුරට කැපෙන්න තියෙන්නේ හයිඩ්‍රෝකාබන් දාම සෙට් එක මතකයි නේ
මම මෙන්න මේක මම මේක දාමයක් ලියනවා. මේකේ තියෙන මේ C6යි H14යි මෙන්න මේ දාමේ සිංගාලන්දින් වල මේ දාමේ සිංගාලන්දි. හරිද? සිංගාලන්දට පස්සේ දාමේ මෙහෙමයි එන්නේ. C C C C C 1 1 2 3 4 5 6ට C එකක් තියෙනවා. 6. හරිද? H H H H H H මෙතෙන්ට H මෙතෙන්ට H මෙතෙන්ටත් H මෙතෙන්ටත් H මෙතෙන්ටත් H මෙතෙන්ටත් H මෙතෙන්ට H. හරිනේ. දැන් මට කියන්න මේ සීට බන්ධන කීයක් හදමු? 4යි. මෙතන කීයක් දාන්න ඕනේ? 1යි 2යි. මේ සීට 4යි. 3ක් හරි. එකක් දැම්මා. මේ සීට 3ක් හරි. එකක් දැම්මා. මේ සීට මෙතන H එක හැලියන්නේ සර්. හරි. ඔන්න H එකක් දැම්මා. හරි 1යි 2යි 3යි 3යි. 3ක් හරි 4ක් හදන්න පොඩ්. ඔය තියෙන පොඩ්. ඔය තියෙන බියුවේ. සීට තමයි බියුවේ. හරි සටහන් කරගෙන ඕන සටහන් කරගන්න. විනාඩියක් දෙන්න. සිං දාලා ලියාගන්න පොඩ්ඩක් නේ. C6H දාන්න. හරි. මකුවා. මෙන්න මේක තමයි ඉන්නේ. වෙන් කිරීමේ ක්‍රම ගැන පොඩ්ඩක් බලාගෙන යන්න. භාගික ආසවණය, හිමාල ආසවණය, සරල ආසවණය. ඊට පස්සේ ඔය මොකද මැනික් නෙමෙයි සර් බලන්න. හතරම වෙන් කරන මොකක්ද මම දන්නේ ටේලර් එකක දාලා මොකද කරන්නේ? මේක. නෑ මම නම කියන්නේ. ඔයාලා දැන් ඔයාලා විසින්ම සොයන් අධ්‍යයනය කරන්න. මොකද මම නම කිව්වොත් නම කියන එක තමයි ලියාගෙන. අර මෙහි ටේලර් එක දාලා මෙහි මෙනික් ගල් එනවා. මේ මෙනික් ගලනේ රත්තරන් චූටි චූටි කියලා එනවා. ඉතින් මෙතන අර තියෙන කාපට් එකේ ඔය රත්තරන් චූටි චූටි වරෙන්නවා. අන්තිමේ කාපට් එක අරන් වෙනම හොදනවා. ඒක හොදලා මොකක්ද මන් දන්නේ වට්ටියකට අරගෙන මෙන්න මෙතන චූටි චූටියට ඉතුරු වෙනවානේ. අන්න ඒක කියන චූට්ටක් ඔළුවේ අයිඩියා එකක් තියාගෙන හොඳයි. හයිඩ්‍රෝකාබනත් පොඩ්ඩක් බලාගෙන යන්න. හයිඩ්‍රෝකාබන දාම සෙට් එක. හයිඩ්‍රෝකාබන අන්තිම කාබනේ. හරි අම්ල බස්මත් හරි. ඊගාවට අපි හිතමු ඊගාවට අනිවාර්යෙන් ඊගා ප්‍රශ්නේ විදියට මට හරියටම කියන්න බෑ මේ ප්‍රශ්නේ මේ 6 වෙනියට හයි මේ ප්‍රශ්නේ 7 වෙනියට හයි එහෙම කියන්න බෑ. මේ ඉසේකේ අහන විදිහට මම කියන්නේ අර පස්වෙනි ප්‍රශ්නේ අරක සුවර් කරලා දුන්නා. ඒක කොහොම පද්ධතියකින් මම අහන්න තියෙන්නේ වෙන අහන්න එකක් නැහැ. ඊගාවට අපිට බොහෝ දුරට හයි මොනවද? ඊගාවට අපිට අහන්න තියෙන්නේ පරිණාමණය ගැන හරි පරිණාමණය. කොහොමද පරිණාමණයෙන් අහන්න. නීලකින් කියන්නම් මේක. පරිණාමණයෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කාල් ලූස් කියන ඊට පස්සේ අනිත් කට්ටිය ගැන ඔන්නෝමයි මොකද්ද අර පෙන්තරා පාඩුස් කොටිය වීඩියෝ එක මතකනේ වයිරල් වුණානේ. අන්න ඒක ගන්න මොකද්ද ගණනාමය හයි විශේෂ නාමය හයි අන්න ඒ ටික චූට්ටයි. කියන්නේ අතරින් පතර මොන කරේ ඔයාලා පොතේ තියෙන එකක් දීලා අන්න ඒකේ ගණනාමය විශේෂ නාමය ගැන අන්න එහෙමයි. අන්න පරිණාමයෙන් පස්සේ අනිවාර්යෙන් ඊගාවට හයි ඉලෙක් ඒ කියන්නේ මේක ප්‍රශ්නයක්. මේ තව ප්‍රශ්නයක්. මට හරියටම ප්‍රශ්නාංක කියන්න බෑ හොඳේ. ඊගාවට ඉලෙක්ට්‍රොනික වලින් ඉලෙක්ට්‍රොනික. ඒ කියන්නේ ඔය සාමාන්‍ය දේවල් ගැන IC එකක්. ට්‍රාන්සිස්ටර් එකක් ගැන මොනවද ඕවනේ තියෙන්නේ. අන්න ඒකට සිම්පල් නේ සරලයි නේ. හරිද? ඊට පස්සේ මෙතෙන්ට මේ ප්‍රශ්න කාණ්ඩයට බොහෝ දුරට චලිතය අහන්න පුළුවන්. චලිත ප්‍රස්ථාර. මතකනේ ප්‍රවේග කාල විස්ථාපන කාල මරුන්නේ ඇඟටම දුන්නේ නේ ප්‍රවේග කාලය විස්ථාපන කාලය. ඉතින් උදේ ඉඳලා රැ වෙනකන් දුන්නා. රැ ඉඳලා රැ එළි වෙනකන් දුන්නා නේ. උදේ ඉඳලා රැ වෙනකන් එළි වෙනකන් දුන්නා. හරි. ඊගාට අනිවාර්යෙන් නිව්ටන් කොහේ ගියත් එනවා. නිව්ටන්ගේ මොකක් හරි එකක් අහක්. හරිද? නිව්ටන්ගේ මොකක් හරි එකක් කිව්වේ ඉතින් මොකක් හරි එකක්. ඊගාට අනිවාර්යෙන් මොකක් හරි ප්‍රතිරෝධ ජාලයක් ගැන අහන්න පුළුවන්. මම මෙතන ප්‍රතිරෝධ කියලා විතරක් දානවා. මොකද ප්‍රතිරෝධ ජාලය අර මේක කියලා දාන්නේ නැහැ. හරිද? ඊගාවට තාපය ගැන අහන්නත් පුළුවන්. මේ කියන්නේ මෙන්න මේ ප්‍රශ්න කොටසට මේ අදාළ ප්‍රශ්නේ මේකට ඒ කියන්නේ මේක නැත්තම් එහෙම එන විදිහට තමයි මම මේ දෙන්නේ. හරි? තාපය ගැන අහන්න පුළුවන්. තාපය කිව්වේ අර තාපය සර් තාපය Q සමානයි mc ඊට අපිට සූත්‍රය අන්න ඒ ටික ෂූට් අප් බලාගෙන යන්න. අර මන් දීපු ගණන් ටිකක් හදන්න නැවත වතාවක්. ඒකේ තියෙන හොඳ ගණන් ටික. මොකක්ද අර ජලයේ නටද්දී මොකක් අන්න ඒක පොඩ්ඩක් බලන්න යන්න. ජලයේ නටද්දී මම ගණන් දුන්නේ. ජලයේ නටද්දී මෙච්චර මේ එකක් කියනවා නම් මේක ලැබෙන්නේ කොහොමද අන්න ඒක ගැන. හරිද? ඊගාවට බලාගෙන යන්න ක්ෂමතාව P ක්ෂමතාව හරිද? ක්ෂමතාව ගැන බලන්න. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝගේ ආසම පාත් එක ක්ෂමතාව ගෘහ විද්‍යුත් පරිපථ මරුනේ ගෘහ විද්‍යුත් පරිපථ
මේක ඉතින් ආයි ඔය ගෙදර මොකක් හරි එකක් වුණාට පස්සේ අපි මොකද්ද කරන්නේ? ගෙදර බල්බ් එක මේ වුණාම ඒ කියන්නේ හදිසි බල්බ් එක නේ සොරි කරලා. ගෙදර හදිසි ට්‍රිප් එක ඕෆ් වුණාට පස්සේ අපි කොහොමද මේ ට්‍රිප් එක දාගන්නේ? අන්න එහෙම ගැන පොඩ්ඩක් මොනවද දන්නේ? දෙයක් බතන් මේවට හරියට මේ දන්නේ සීනි බෝලවලිය. අපි හදලා තියෙන්නේ ඔය ටඩ ඒවානේ. හරි. ඊට පස්සේ මෙන්න මේක මට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. කාච ප්‍රකාශ. මොකද? කාචනේ ආලෝකය. වස්තුවක් නාවිදුරකින් තිබුවට පස්සේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? වස්තුවක් නාවිදුරට වඩා එහායින් තිබ්බට පස්සේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? අනන්තයේ ඇති ප්‍රතිබිම්බයක් නාවිගත කරන්න. ඔන්න ඔය නාවිගත කරන්න මොන කාචෙද? මොන උත්තල දර්පණයේද? මොන අවතල දර්පණයේද? මේ කාචේ වල මෙතන දර්පණ පාර්ට් එකක් අයිති වෙනවා හොඳේ. නැත්නම් මේ කාචේ විතරක් බලාගෙන මම මේක ලියන්න. නැත්නම් ඔයගොල්ලෝ කාචේ විතරක් බලාගෙන ගිහලා අන්තිමේදී කියයි සර් කිව්වේ නැහැ කියලා. දර්පණ. හරිද? කාචයි දර්පණයි. සර් කිව්වේ නැහැ. ඒ නිසා අපි ඒක බලාගෙන ගියේ නැහැ. ඕන උක තමයි. මෙච්චර හොඳට මෙන්න දියා තියෙද්දි කාච දර්පණ. හරි. ඔන්න ඔය ටික තමයි මේ ප්‍රශ්න දෙලා මෙන්න මේ ටික මොකක් හරි එක ප්‍රශ්නයකට එන්නේ. මේ ටික තවත් මොකක් හරි එක ප්‍රශ්නයකට එන්නේ. සරන් කරගන්න සරන් කරගන්න. හරි මම දුවන්නේ පාස් පේපර් සෙට් එක ළඟ තියන්න කියලා. ඔයාලා පොඩ්ඩක් ගන්න 2000 කීයද? 17 නෙමෙයි 18. 2018 පේපර් එක පොඩ්ඩක් ගන්න. දැන් 2018 පොඩ්ඩක් ගන්න. මම ගන්නවා. මම ගන්න එකේ මම ලියාගත්තේ පොඩ්ඩක් ගන්න. 2018 අටවෙනි ප්‍රශ්න පොඩ්ඩක් බලන්නකො. 2018 අටවෙනි ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ? 2018 අටවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේක මම හදන්නේ. 2018 අටවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ වර්ගීකරණ ඉතිහාසය සම්බන්ධව. වර්ගීකරණ ඉතිහාසය සම්බන්ධ. එතකොට දැන් මෙතනට මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් වර්ගීකරණ එනවා. වර්ගීකරණය. ඒ ටික එනවා. ඊගාට කියන්නේ රාජධානි ටික. රාජධානි අධිරාජධානි මොන ටිකනේ රාජධානි ටික. ඊට පස්සේ විද්‍යාත්මක නාම ඝන නාම විශේෂණ නාම මම කියන්නේ අතනම් මම කිව්වා ඒ විදිහට එකක් අහන්න පුළුවන්. නැත්නම් මේ විදිහට ධානි ප්‍රශ්නයක් ගෙඩි පිටින් අහන්න පුළුවන්. ඝන නාම විද්‍යාත්මක නාම නාමය නාම කියලා දාන්න. නාම කියලා දැන් මම කියන්නේ විද්‍යාත්මක නාම. ඊගොල්ලන්ට අපෙන් අහන්න පුළුවන් අනිවාර්යෙන් ඒකම තියෙන විදිහට ප්‍රතිරෝධක ගැන. අන්න මම ඉස්සෙල්ලත් එකේ කිව්වා ප්‍රතිරෝධක ගැන. මේකෙත් කියනවා ප්‍රතිරෝධක කියලා නේ. මම එකම දෙයක් වැඩිපුර කියන්නේ ඒ දේ අනිවාර්යෙන් අහන්න ඉඩ තියෙන නිසා හොඳේ. ප්‍රතිරෝධක. ඊගාට මේ ප්‍රශ්නෙට අපිට ඇඩ් කරන්න පුළුවන් ඔය ශක්ති සටහන් තියෙන මොකද ශක්ති මට්ටම් සටහන් අන්න එකෙන් පොඩ්ඩක් පොඩි ගානක් තියෙවි ශක්ති මට්ටම් සටහන් වලින්. හරිද? ශක්ති මට්ටම් සටහන් වලින් පුංචි එකක්. ඒ කියන්නේ ඔය මොකක් හරි මෙහෙම එකක් දීලා ඔන්න ඔහොම එකක් හරි අවශෝෂණ හරි විමෝචන හරි ශක්ති මට්ටම් සටහන. නේ? අවශෝෂණ හරි විමෝචන හරි ශක්ති මට්ටම්. මේ විතර ශක්තිය. ඇඳලා තියෙන්නේ නැහැ නම් කියන්නේ පා. හරිද? ශක්ති මට්ටම් සටහන පොඩ්ඩක් බොහෝ දුරට ඊවි. ශක්ති මට්ටම් සටහන. ඊගාවට අපෙන් අහන්නේ ඔය ගෘහ විද්‍යුත් පරිකල්ප වල ඔය තියෙනවානේ පේනුවක්. මේකෙන් බලු පොඩ්ඩක් නේ. හරිද? මේ තියෙන පේනුව නේ. මේකේ දැත්තට පස්සේ භූගත රැහෙන සජීවී රැහෙන උදාසීන රැහෙන මතකයිනේ මේ විදිහට තිබුණා. මේ පැත්තට L එක මේ පැත්තට N එක මේ උඩට E එක L N E කොහොමද L N E අපෝගේ L N E L N E හරිද? මතකයිනේ පොඩ්ඩක් මම හයි කරනවා. කැමරා එකට දාලා තිබුණ ප්ලග් එක. right LNE පේනු මෙන්න 18 වෙනි එක පොඩ්ඩක් බලාගෙන යන්න අනිවාර්යෙන් හරි. මට ඒක මේ විදිහට කියලා මොකක් හරි එක ප්‍රශ්නයක් ඒකන මට පොඩ්ඩක් හිතෙන් අරගෙන යන්න කියනවා. හරිද? 2018 ඒකනොත් කියනවා ගතිනුත් කියනවා හැම පැත්තෙම කියනවා. හරිද? 2018 හරි. මේ විදිහට ප්‍රශ්න කීයකට විතර මේව කරලා තියෙන්නේ?
පස්වෙනි එක ඉවරයි. පස්වෙනි එක ගෙඩිය පිටින් ඉවරයි. ඊට පස්සේ අපි දුන්නා එක ප්‍රශ්නයක් දුන්නා. 1යි 2යි 3යි 5ත් ඉවරයි. එතකොට තව ප්‍රශ්න කීයක් දෙන්න තියෙනවද? තව ප්‍රශ්න 1යි. මේක අනිවාර්යෙන් බලා ගන්න හොඳ මේ ටික. මේ ටික නැහැ කියන්නේ ඔයාට මුකුත්ම නැහැ. හරි. ඊගා ප්‍රශ්නෙට මෙන්න මේ ටික බොහෝ දුරට වැටෙන්න ඉඩ තියෙනවා. හරිද? බොහෝ දුරට ඒකෙවි අනිවාර්යෙන් ගුරුත්වාකර්ෂණය සම්බන්ධව ওই මොකක් හරි එකකින් උඩට යද්දී පහළට යද්දී ධන ඍණ මතකයිනේ. අන්නේ ටික. ගුරුත්වාකර්ෂණය ගැන අහන්න. ගුරුත්වාකර්ෂණය වජ ත්වරණය ධනයේ ඍණය මතක් කරනවා නම් හරි ධනයේ ඍණය ඔන්න ගුරුත්වජ ත්වරණය හරිද ඊගාවට ඔය නැවත වතාව මං කියනවා මේ ප්‍රශ්නෙට රසායනික ප්‍රතික්‍රියාවලින් හයි කියලා එතන රසායනික ප්‍රතික්‍රියා කීපාරක් ලිව්වද දෙසරයක් ලිව්වා හරිද රසායනික ප්‍රතික්‍රියා දෙසරයක් ලිව්වා දෙසරයනේ තුන් පාරක්ම ලිව්වන්නේ ස්ට්‍රක්චර් එකේ ලිව්වන්නේ තුන් පාරක් රසායනික ප්‍රතික්‍රියා හරි රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඊගාවට හරි සක්‍රියතා ශ්‍රේණියෙන් සූටි මොකක් හරි එකක් සීනි බෝලේ වහන්නේ මොනවාද සීනි බෝලේ වහන්නේ ටිකක් බරපතල එකක් අහයි හොඳේ සක්‍රියතා ශ්‍රේණිය අමතක නම් ගිහලා අර වීඩියෝ එක බලන්න මම මේක ප්‍රයිවට් මෝඩ් දැම්මේ නෑ තාම ප්‍රයිවට් මෝඩ් දැම්මේ නෑ ඒක වීඩියෝ එකක් දාපු විදියට මෙහෙම ඇති රතෙන් පතර ඒවන අපිට විතර කාවෙන එක කාච ගැන එක පොඩ්ඩක් කාච ගැන එක ඊට පස්සේ ඔය අනිත් එක මොකද්ද දර්පණ ගැන එක නම් මම ඒක ප්‍රයිවට් මෝඩ් දැම්මා හරිද ඒ පබ්ලික් මෝඩ් එකෙන් අයින් කරා පබ්ලික් මෝඩ් එක මම කිව්වනේ ඒක මාසයක් වගේ තියෙන කියලා බලන්න කියලා බලන්න කිව්වා නැත්නම් නැහැ කිව්වා හරිද සක්‍රියතා ශ්‍රේණිය හරි සක්‍රියතා ශ්‍රේණියෙන් පස්සේ අනිවාර්යෙන් ඒවි මේකට තාර පැටිය නෙමෙයි තරංග වල ස්වභාවය මොකක් හරි මුගලක් අහයි තරංග ගැන හරි හරිද සර් ඒක උච්චරත් නෑ ඉවරයිද නෑ ඉවරයි කිව්වට නෑ තව තියෙනවා හරිද ඊගාවට අපි හයි අනිවාර්යෙන් උඩුකුරු තෙරපුම ගැන මොකක් ගැනද උඩුකුරු තෙරපුම ඒ කියන්නේ ආකිමිඩිස් නියම නේ ආකිමිඩිස් නියමය මං ඊගාවට මෙතන ලියන්න උඩුකුරු තෙරපුම ඒ කියන්නේ W = U නේ උඩුකුරු තෙරපුම ඔන්න ඔක හරි ඊගාවට මෙතෙන් තමයි තව ජොයින් කරලා ඒ කියන්නේ ආකිමිඩිස් කියන උඩුකුරු තෙරපුමනේ ඇහුවොත් අනිවාර්යෙන් මේකට ජොයින් කරලා පීඩනය ගැන අහන්න පීඩනය පැස්කල් පීඩනය මානේ මොකෙන්ද ළමයි කියන්නේ පීඩනය මානේ ඊගාවට උත්තර තමයි තියෙන්නේ පීඩනය රයිට් ඕගොල්ලන් කියන්න දෙයක් අමතක වුණා මෙතන සටහන් කරගන්න දෙයක් තියෙනවා සටහන් කරගන්නකො මම ඊගා කියන්න යකඩ නිස්සාරණය හරිද යකඩ නිස්සාරණය එදා සිට මේ දක්වා කිසිම අවුරුද්දක අහලා නැහැ ඒ කියන්නේ ඔයාලගේ අවුරුද්දේ සිලබස් ඉවර වෙන්න කිට්ටුනේ නේ අනිවාර්යෙන් මේ පාරේ යකඩ නිස්සාරණය තියෙනවා හයිලයිට් කරන්න ලියා ගන්න තියෙනවා තියෙයි හරි තියෙනවා කිව්වොත් මට ඉන්නේ ඔයයි විභාගේ ලියන්නත් කලින් දන්නවනේ තියෙයි යකඩ නිස්සාරණය තියෙයි හරිද යකඩ නිස්සාරණය චුට්ටක් බලන්න කෝ කීමටයි ප්‍රතික්‍රියා ඇඟටම දුන්නා කෝ කීමටයි එහෙනම් කියන්න එපා හොඳේ අහ කියන එනයක් ඇවිල්ලා වදින්නේ නිස්සාරණය යකඩ නිස්සාරණය හරිද ඊගාවට මම විශේෂ කළා මොකද්ද කිව්වේ යකඩ නිස්සාරණය කිව්වා ඊගාවට මම පද්ධතිය මොකද්ද විශේෂ කරේ ජනක පද්ධතිය ඊගාවට මම විශේෂ කරේ බහිස්රාවය මේ මට මෙතෙන්ට කියන්න බැරුණා
මේ දෙක නැත්තම් ආහාර ජීර්ණය කිව්වේ ආහාර ජීර්ණයට වඩා මට ෂුවර් එකක් තියෙනවා ශ්වසනය අහන කියලා. මොකද 2021 දී ශ්වසනය ඇහුවා. හරිද? ශ්වසනයත් ඇහුවා. ඒ නිසා මම කියනවාට අනිත් පද්ධති ටිකට චුට්ටක් කැලට් එක දෙන්න. මේ දෙකට වැඩිපුර දෙන්න. ආහාර ජීර්ණය ශ්වසනය ඊගාට මොකද? බහිස්රාය ඔන්න ඉතින් පාර පද්ධතිය මේකට මම ආහාර ජීර්ණය දාන්නම් කොකටත්. ආහාර ජීර්ණය. අය මේ පද්ධති තුනට පොඩ්ඩක් වැඩි නිරතුරුතාවයක් දෙන ගමන් ශ්වසනයටත් චුට්ටක් බලාගෙන යන්න ඕනේ. ශ්වසනය. ගර්ථික ශ්වසනය චුට්ටක් බලාගෙන යන්න. එහෙම තියෙනවනේ. ගර්ථික ශ්වසනය. ගර්ථික ශ්වසනය ගැන. ඊට මම මොකද තරු ලකුණු දැම්මේ? 2018 කීවෙනි ගානද? 2018 මම කීවෙනි ගානද කිව්වේ? ඔව්. 18 මේටි 2018 8 වෙනි ගානනේ. 2018 8 වෙනි ගාන පොඩ්ඩක් බලාගෙන යන්න ළමයි. ඒ කියන්නේ අර මොනවා හරි පවුලක් ගියොත් මෙන්න මේ ටික තමයි ඔයාලට අවුල යන්නේ. හරිද? 18 8 වෙනි ගාන. අර මං කිව්වේ වාට අමතරව මේ highlight point වලේ highlight point. හරිද? මේ ටික බලා ගන්න. ඊට පස්සේ තව මොකද්ද ඔයාලට දෙන්න ඕන? පොඩ්ඩක් මම මතක් කරලා මේක කිව්වේ නෑනේ. උවමනා මේක. මේ ප්‍රජනක පද්ධතිය ඇහුවොතින් අනිවාර්යෙන් අහන එකක් තියෙනවා. කියන්න බලන්න. උවමනා මේක. ඒක අමතක වුණා. හරි. ගොඩ දෙනෙක් කියන උත්තරය මොකක්ද? උවමනා මේක. ප්‍රවීණ්‍ය. අම්මා සර් ඒක මතක වෙන්නේ නෑ නේ. ප්‍රවීණ්‍ය. මතකන්නේ? උසමෑ ශාකයක්, මිටිමෑ ශාකයක් සමග මුහුම් කිරීමේදී ලැබෙන ඵල යන්න නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ ඵල කිව්ව ඵලතුරු වලට හරි ඵලතුරුනේ ඒකෙන් ලැබෙන ඔය මොනවද ඒවට කියන්නේ ඵල තමයි කියන්නේ. මේ තිබෙන කියන දෙයක් නෑ. ඵල අන්න ඒවයි හැඩය දිග පැහැ කියලා දුන්නන්නේ. capital R simple R capital R ඔය තියෙන්නේ capital R simple R capital R උස මිටි මම කොහොමත් හරි නෑ මම දැන් කොහොමත් ප්‍රවීණින් චූටි කැලක් වගේ කරලා දෙන්න අමතක කරන්න මතක් වෙන්න මතක නැති කට්ටියන්ට මම ආපහු මතක් වෙන්න හිටපු නැති කට්ටියන්ට නැවත චූට්ටක් ඔළුවට යන්න. හරි මෙන්න මේ ටික චූට්ටක් සටහන් කරගන්න. මේ ටික විශේෂයි හයිලයිට් කරගන්න දාන්න නැත්නම් රතු පෑනෙන් යල්ල. ළමයි මේ අරමට රතු පෑනෙන් ලිපි ටික මැකුවන්නේ. ඒ සෙට් එක මැකුවා. එතෙන්ට තව මේක බලා ගන්න පොඩ්ඩක්. මොකද්ද පරිණාමක ගැන මට අන්න මෙතන ඒ රතු පෑනෙන් ලිපි එකට කියන්න බැරි වුණා. පරිණාමක ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ගැන අහලා තියෙන්නේ 2016 දී විතරයි අහලා තියෙන්නේ. හරි 2016 දී විතරයි අහලා තියෙන්නේ. සූත්‍ර ටික මතක තියෙන්නේ 2016 දී විතරයි පරිණාමක ගැන අහලා තියෙන්නේ. මම මේක පොඩ්ඩක් මෙතනින් මේක සටහන් කරගන්න මොකද ඉස්සෙල්ලා ට්‍රාන්සිස්ටර් පරිණාමක. හරිද? මේ සූත්‍ර ටික චුට්ටක් මතක තියාගෙන යන්න. මොකද දාන හදද්දී ඔයාලට පහසුයි. හරිද? බොහෝ දුරට නේ කොහොමද දුරට. හරිද? ට්‍රාන්සිස්ටර් නේ සෝරි ට්‍රාන්ස්ෆෝමර්. ට්‍රාන්සිස්ටර් මේ වෙන එකක් ඔළුවේ තියදී දෙකනේ පොයින්ට් එක මාරුවන්නේ නෙකි. ඊගාට තියෙන්නේ කොහොමත් ධාරා විද්‍යුතය ගැන තමයි නේ. ධාරා විද්‍යුතය ගැන ධාරා විද්‍යුතයත් සටහන් කරගන්න. මේක මම කිව්වෙත් නැද්ද ඔයාලට මට මතක විදියට. ඔව් ධාරා විද්‍යුතයත් සටහන් කරගන්න. හරි. ධාරා විද්‍යුතය ගැනත් අනිවාර්යෙන් සටහන් කරගන්න. මොකද ඒක ගැනත් අහන්න පුළුවන්. මොකද ඒකනේ අර ඊගාට කියන්න ඉන්න පොයින්ට් එක ගැන ඔළුවේ පොඩි මේකක් තියෙනවා. ඒකයි ඔය සමහර වෙලාවට අමතක වෙන්නේ. හරිද? ඒකේ පළවෙනි එක මොකද්ද? ප්‍රාථමික දඟරයේ පොට ගණන. මම පොට කියලා විතරක් දාන්නම් නේද? මොකද ලියන්නේ ඊට හරි. ප්‍රාථමික දඟරයේ පොට ගණන, ද්විතීයික දඟරයේ පොට ගණන. මම ද්විතීයික පොට කියලා දාන්නම් හරි. ද්විතීයික පොට. ප්‍රාථමික දඟරයේ පොට ගණන, ද්විතීයික දඟරයේ පොට ගණන සමානයි. මෙතන මම දාන්නම් ප්‍රාථමික දඟරය කියලා දාන්නේ ප්‍රාථමික දඟරය කියලා දාන්න ඕනේ. ප්‍රාථමික දඟරයේ විභව අන්තරය බෙදීම ද්විතීයික විභව අන්තරය. හරිද?
ප්‍රාථමික දංග්‍රේ පොට ගන්න ප්‍රාථමික දංග්‍රේ පොට ගන්න බෙදීම ද්විතීයික දංග්‍රේ පොට ගන්න සමානයි ප්‍රාථමික දංග්‍රේ විභවාන්තරය බෙදීම ද්විතීයික දංග්‍රේ විභවාන්තරය. හරිද? මේක අපිට ලියන්න පුළුවන් MP බෙදීම NS සමානයි VP බෙදීම VS. හරිද? මේ සමීකරණ මතක තියාගන්න. මේ සමීකරණ විශේෂයි. මේක ලියලා ඉන්න බැරි නම් මේක ලියුවත් කමක් නැහැ. මේ දෙක මොකක් ලියුවත් හරි. අතු කෑම කොටු කරගන්න. හරිද? ඔය තියෙන එක සමීකරණය. සටහන් කරගන්න ඉක්මනට. ඊගාට ඔය ට්‍රාන්ස්ෆෝමර් එකක ජවය මයින්න තියෙනවා. හරිද? ට්‍රාන්ස්ෆෝමරේ ජවය සමානයි විභව අන්තරය. විභව අන්තරය වරක් ධාරාව. මොකද විභව අන්තරය වරක් ධාරාව. V වරක් I. VI. හරි. ඔහොම තමයි ඉන්නේ. මෙතන ජවය කිව්වට පස්සේ මෙතෙන්ට දාන්න පුළුවන් අපිට මේක මම මේක තව විදිහකට එඩිට් කරන්න ඕනේ. මේක ජවය පුති මෙහෙම කියන්න. ඒ කියන්නේ අර සාමාන්‍ය ප්‍රාථමික දංග්‍රේ ද්විතීයික දංග්‍රේ යහුතින් අපිට ඒක මෙහෙම කියන්න පුළුවන් කොහොමද? මම මේක ඒ ප්‍රාථමික දංග්‍රේට ද්විතීයික දංග්‍රේට ඒ ගැලපෙන විදිහට එඩිට් කරන්න. එතකොට එන්නේ V P I P සමානයි VS IS. ඔන්නම තමයි එන්නේ. මේ ප්‍රාථමික දංග්‍රේට ගැලපෙන විදිහට මේ සමස්තයට ගැලපෙන විදිහට ජවය කරන්න. මෙන්න මේක තමයි පොඩ්ඩක් බලා ගන්න. හරිද? මේ රූප සටහන මේ විදිහට පොඩ්ඩක් බලා ගන්න. හරිද? මෙතන සූට්ටක් වගේ ගහින්නවා නා. ඒත් වැඩි වුණා. මෙතන රයිට්. ඊගාට මෙතෙන්ට උඩින් අදින්න තියෙනවා. උඩින් මෙහෙම එකක් තියෙනවා. ඒකට යටින් මෙහෙම එකක් තියෙනවා. ඒකට යටින් මෙහෙම එකක් තියෙනවා. ඒකට යටින් තවත් මෙහෙම එකක් තියෙනවා. හරිද? ඒකටත් යටින් තව මෙහෙම එකක් තියෙනවා. රයිට්. දැන් මට කියන්න මේ මොන වංශද? අන්න හරි. මුකුන්ද? කෝඩේටාව. ඩයලොග් එකකින් අහන්නේ. රයිට්. කෝඩේටාවන්ගේ මේ මොකද්ද? මේ මොකද්ද? මේ මොකද්ද? හරි. ඒ තමයි ස්නායු රාජ්‍යුනේ. ලියමු. ලියලා. ස්නායු රාජ්‍යුව. හරි මම කියන්නම්. මේක ටිකෙන් මට ලියන්න කියලා. හරි. මේක ස්නායු රාජ්‍යුව. මේ පෘෂ්ඨ රාජ්‍යුව. මෙතන ගුදය. සෝරි. ගුදය කියන්නේ මෙන්න මේක. මෙතන මෙතන අපර වර්ගය. මෙතන ඒ හෘදයනේ සර්. මෙතන අපර බොලිවිය. මෙතන දරීය
හෘදය. එතකොට මේක මෙන්න මේ ටික ඒ ටික ග්ලිසරිනික පැලු. ග්ලිසරිනික පැලු. මම මේක මෙහෙම නම් කරන්නම්. ග්ලිසරිනික පැලු. එතකොට මේක ඒක මොකේනේ සර්? මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. හරි. මුකේ ප්‍රොඩියුසර් හරියට ගන්න බලා ගන්න. රයිට් ඉතින් රයිට් ඕකේ 2024 2025 නේ අපොස සාමාන්‍ය පෙළ හොඳින් ලියන්න හැම සබ්ජෙක්ට් එකම විද්‍යාව විශේෂයෙන් හොඳින් ලියන්න විභාගෙ ලියලා ඉවර වෙලා ACD ගියා මෙසේජ් එකක් දාන්න ඕනේ ඒ නම්බරයට 0.61 මෙන්න මේ නම්බරයට ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවා නම් මේ නම්බරයට මෙසේජ් එකක් දාන්න මොකද එහෙම ගෲප් වලට ඇඩ් වෙයි හරි ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ හොඳින් ලියන්න විභාගෙ රිසල්ට් ආවට පස්සේ අනිවාර්යෙන්ම මෙසේජ් එකක් දාන්න ඕනේ ඒ වගේම විභාගෙ ලිව්වට පස්සේ දාන්න අපේ ගිසින් තිබුණාද කියලා අපේ අනුමාන සෙට් එක අනුමාන ටික අනිවාර්යෙන් එතනින් 90%ම ෂුවර් හොඳේ ගිය අවුරුද්ද අපි දුන්නා ගිය අවුරුද්ද 70%යි ඒ කියන්නේ 2023 නේ 2023 හරි ඉතින් හැමෝටම ආයුබෝවන් බයි